විශේෂයෙන්ම උත්සව සමයත් සමග අන්තර්ජාලය ඔස්සේ සැරිසරද්දී බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට දකින්න පුළුවන් වෙළඳ දැන්වීම් ලෙස යම්කිසි වට්ටමක් ලබා දෙන මුවාවෙන් ඒත් එක්කම යම්කිසි භාණ්ඩයක ඉතා විශාල මිල අඩු කිරීමක් ඒත් එක්කම එහෙම නැත්නම් ඔබට පුළුවන් සමීක්ෂණයක ඔබ තෝරාගත් පුද්ගලයෙක් බවට පවසමින් වෙළඳ දැන්වීම් දිස් කරන්න. ඉතින් මේ කුමන ආකාරයේ වෙළඳ දැන්වීම් වල බොහෝ වෙලාවට ඔබ ක්ලික් කිරීමෙන් පසුව ගෙන යනු ලබන්නේ ව්‍යාජ වෙබ් අඩවියකට වෙන්න පුළුවන්. ඉතින් එහිදී ඔබ අවධානය යොමු කළ යුතු වන්නේ ඔබ ඇත්තටම පිවිස සිටින්නේ මේ අදාළ වෙළඳ සන්නාමයට අයත් වෙබ් අඩවියටද එහෙම නැත්නම් ව්‍යාජ වෙබ් අඩවියක්ද යන්න බව. ඉතින් මොනියම් හෝ වෙබ් අඩවියකට උනත් ඔබ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දීමේදී ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ, කළමනාකාරී වෙන්න ඕනේ. හේතුව බොහෝ වෙලාවට මෙවැනි වට්ටම් ලබා දෙන මුවාමේ මෙවැනි සමීක්ෂණ ලෙස ඔබගේ පෞද්ගලික තොරතුරු උදාහරණයක් ලෙස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, ඔබගේ දුරකථන අංකය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබගේ උපන්දිනය වැනි දෙයක් වෙන්න පුළුවන්. ඊටත් එහා ගිහලා ඇතැම් අවස්ථාවල බැංකු විස්තර පවා මෙවැනි වට්ටම් ලබා දෙන මුවාවෙන් සමහරවිට ඔබගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ඉතින් මෙහිදී ඔබ මදක් කල්පනාකාරී වෙන්න ඕනේ. හැකි සෑම විටම මෙවැනි තොරතුරු ලබා දීමෙන් වැළකී සිටින්න ඕනේ. යම් හේකින් ඔබට මෙවැනි දෙයක් සම්බන්ධයෙන් යම් කිසි සැකයක් ඇති වුණොත් වහාම ඒ අදාළ වෙළඳ සන්නාමයේ සහිත ආයතනය සම්බන්ධ කර ගැනීම කළ යුතුයි. ඉතින් මොනම හේතුවක් නිසාවත් ඔබගේ බැංකු විස්තර වැනි දේවල් පවා මේ උත්සව සමයේ එවැනි ව්‍යාජ වෙබ් අඩවියට ලබා දීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. කිසිසේත්ම නොකළ යුතු වෙනවා එවැනි බැංකු තොරතුරු වැනි දේවල් බාහිර පාර්ශ්වයට ලබා දීම. ඇතැම් අවස්ථාවල අපි දකිනවා මේ දිනවල විශේෂයෙන්ම ඔබට කෙටි පණිවිඩ ලෙසක් සමහර වෙලාවට මෙවැනි වට්ටම් ඒත් එක්කම අපි කියනවා යම් කිසි සමීක්ෂණයක ජයග්‍රාහකයෙකු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි විශාල මිල අඩු කිරීමක ඔබ තෝරා ගැනීමක් වැනි දෙයක් පවසමින් කෙටි පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. ඉතින් මේ අතරින් සමහර ඇතැම් කෙටි පණිවිඩ අපි කියන්නේ මේ නිවැරදි එහෙම නැත්නම් ඇත්ත ආයතනයකින් ලැබෙන කෙටි පණිවිඩ වෙන්න පුළුවන්. හැබැයි ඔබ විශ්වාසලිමත් වෙන්න ඕනේ මොනියම් හේතුවක් නිසාවත් ඔබගේ පෞද්ගලික තොරතුරු ඒ කෙටි පණිවිඩය ඔස්සේ ලැබෙන ව්‍යාජ වෙබ් අඩවියේ අදංගු යම්කිසි ෆෝම් එකකට එහෙම නැත්නම් යම්කිසි අපි කියන ලොගින් එකකට ලබා නොදීමට වග බලාගත යුතුයි. ඒත් එක්කම අපි දකිනවා අන්තර්ජාලයේ ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමත් මේ විශේෂයෙන්ම මේ උත්සව සමයේදී ටිකක් වැඩි වශයෙන් කරන ලබන දෙයක්. ඉතින් එහිදී ඔබ යම්කිසි අන්තර්ජාල භාණ්ඩ ඇනුවම් කිරීමට යම්කිසි වෙබ් අඩවියකට පිවිසීමේදී එය නිවැරදි වෙබ් අඩවියද යන්න වග URL එක එහෙම නැත්නම් අපි වෙබ් ඇඩ්‍රස් එක දිහා ඉතා පරීක්ෂාකාරීව බලන්න ඕනේ. ඒත් එක්කම අපි මේ භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ ක්‍රෙඩිට් පත ලබා දෙනවා. ඉතින් එහිදී ඔබ භාණ්ඩය ඇනුම් කරනට අදාළ මුදලමද ඔබගේ මේ ක්‍රෙඩිට් කාඩ් පතෙන් අය කරන්න කියන එක වගත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට ලැබෙන SMS පණිවිඩය ඔස්සේ අපිට පුළුවන් සංසන්දනය කිරීමක් කරන්න. යම් හේකින් ඔබ සැකකරියට දෙයක් දුටුවොත් හෝ ඔබ සිතනවා නම් ඔබ ව්‍යාජ වෙබ් අඩවියකට ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පත ඔස්සේ මුදල් ගෙවීමක් නැත්නම් භාණ්ඩ ඇනුවීමක් කරා නම් අනිවාර්යයෙන්ම හැකියක්මනින් ඔබගේ බැංකුව සම්බන්ධ කර ගැනීමක් කළ යුතුයි. ඒත් එක්කම අපි දකිනවා විශේෂයෙන්ම මේ උත්සව සමයේ ඇතැම් විට ඔබගේ දන්න පුද්ගලයෙකුගේ දුරකථන ඇමතුමකින් එහෙම නැත්නම් Facebook පණිවිඩයක් ලෙස ලැබෙන්න පුළුවන්. ඔහු අයගෙන් යම්කිසි මුදල් හදිස්සියක් එහෙම නැත්නම් OTP අංකයක් ඇතැම් විට මේ බොහෝ වෙලාවට ඉලක්කමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෙෆරන්ස් නම්බරයක් වැනි විවිධාකාර ස්වරූපයෙන් ඔබගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ඉතින් මේ වැනි අවස්ථාවල වුණත් ඔබගෙන් එවැනි OTP පණිවිඩයක් හෝ එවැනි ඉලක්කම් කීපයක් ඔබගෙන් ඉල්ලනවා නම් එය අනිවාර්යෙන්ම නොකළ යුතු දෙයක්. එය නිරාවරණය කිරීම. ඉතින් මේ කාරණා ඔස්සේ ඔබට පුළුවන් විශේෂයෙන්ම මේ උත්සව සමයේදී භාණ්ඩ ඇනුම් කිරීම අන්තර්ජාලය ඔස්සේ මෙවැනි භාණ්ඩ මිලදී ගැනීමවලදී කල්පනාකාරීව ඒ පිළිබඳව කටයුතු කරන්න.